අයිබෝන් ඕනෑම දෙමෝපියෙක්ගේ ලොකුම හීනයක් තමයි තමන්ගේ මහන්සියෙන් හම්බ කරපු දේපල තමන්ගේම දරුවන්ට පවරලා දෙන එක. ඇත්තට මේක දරුවන්ට තියෙන ආදරේ පෙන්වන්න පුණුවන් හරිම උතුම් ක්‍රමයක්. හැබැයි මේ මගේම දරුවනේ කියලා හිතලා නීතිය ගැන හරියටම දැනුවත් නොවි කරන එකම එක වැරද්දකින් අර ආදරණීය හීනය දෙමෝපියන්ව මහපාරට ඇදලා දාන බියකරු සිහිනයක් වෙන්නත් ලොකු ඉඩක් තියෙනවා. ඉතින් අද අපි මේ ගැන ගැඹුරින්ම කතා කරමු. මේක තමයි ඇක්ටර්ම ගොඩක් දෙනෙකුට තියෙන ලොකුම බය. තමන්ගේ මුළු ජීවිත කාලයම හම්බ කරපු දේපල දරුවට පවරලා දීලා ජීවිතේ අන්තිම කාලෙදී ඒ ගෙදරින් එළියට බහින්න සිද්ධ වෙයිද කියන බිය. ඉතින් මේ ප්‍රශ්නට නීතිය ඇතුලේ තියෙන පැහැදිලිම විසඳුම මොනවද කියලායි අපි අද විමසා බලන්න යන්නේ. හරි, කතාවේ හදවත තියෙන්නේ මෙතන. එක පැත්තකින් දරුවන්ට තියෙන ඒ අසීමිත ආදරය, අනිත් පැත්තෙන් Tamanගේ මුළු ජීවිත කාලෙම හම්බ කරපු වස්තුවක් ගැන ගනුදෙනු කරද්දී අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන නීතිමය ආරක්ෂාව. අපි බලමු මේ දෙක කොහොමද හරියටම සමබර කරගන්නේ කියලා. හොඳයි එහෙනම් අපි මුලින්ම බලමු මේ හැම දෙයකම පදනම. ඒ කියන්නේ තෑගි ඔප්පුව කියන්නේ මොකන්ද කියලා. මේක හරිම සරල දෙයක්. තෑගි ඔප්පුවක් කියන්නේ දේපලක් විකුණනවා වගේ දෙයක් නෙවෙයි. මෙතන සල්ලි හුවමාරු වෙන්නේ නැහැ. ඒ වෙනුවට නීතිය ඉස්සරහා ගෙවීම විදියට සලකන්නේ දෙමෝපියන් දරුවන්ට දක්වන ආදරය සහ සෙනෙහස. ඉතින් මේක අපේ රටේ රෝමලන්දේසි නීතිය යටතේ සම්පූර්ණයෙන්ම පිළිගත්තු විධිමත් නීත්‍යානුකූල ක්‍රමයක්. ඉතින් පවුල් අතරේ මේ ක්‍රමය මෙච්චර ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුවක් තමයි මුද්‍රාගාස්තු. සාමාන්‍ය විකිණීමකදී රජයට ගෙවන්න ඕන මුද්‍රාගාස්තුවට වඩා තෑගි ඔප්පුවකදී ගෙවන ගාණ හුඟක් අඩුයි. මෙන්න බලන්න රුපියල් මිලියන 5ක, ඒ කියන්නේ ලක්ෂ 50ක දේපලක් දරුවෙකුට දෙනකොට තෑගි ඔප්පුවක් ලිවීමෙන් විතරක් රුපියල් 98,500කට කිට්ටු ගාණක් ඉතිරි කරගන්න පුළුවන්. ඒක සුළුපටු ගාණක් නෙවෙයි නේද? හොඳයි, දැන් අපි යමු වැදගත්ම දෙයට. දෙමව්පියන්ට තමන්ව ආරක්ෂා කරගන්න තියෙන බලවත්ම ශක්තිමත්ම නීතිමය පලිහ ගැන කතා කරන්න. මේක තේරුම් ගන්න තියෙන හොඳම බුද්ධිය තමයි මේ උපමාව. නීතියේනි අපි මේකට කියනවා ජීවිත භුක්තිය කියලා. ඒ කියන්නේ ඔප්පුව දරුවගේ නමට පැවරුවත් gedara පාවිච්චි කරන්න, ඒක පාලනය කරන්න තියෙන යතුර, ඒ කියන්නේ අයිතිය ජීවිත කාලයටම දෙමව්පියන් ළඟ තියාගන්නවා කියන එකයි. සරලවම කිව්වොත් ජීවිත භුක්තිය කියන්නේ දේපලයේ අයිතිය දරුවට පැවරුවත් දෙමව්පියන් ජීවත් වන කල් ඒ gedara පාවිච්චි කරන්න, සමහර විටයකින් කුලී ආදායමක් ලබන්න, ඒ කියන්නේ ඒකේ සම්පූර්ණ පාලනය සහ ප්‍රතිලාභ ලබන්න තියෙන සම්පූර්ණ අයිතිය ඔවුන් ළඟම තියාගන්නවා කියන එකයි. මෙතනදි වෙන්නේ අයිතිය පැහැදිලිවම කොටස් දෙකකට බෙදෙන එක. දරුවා නිකම්ම නාමික අයිතිකරු එහෙම නැත්නම් බෑ ඕනර් විතරයි. හැබැයි දේපලේ සැබෑ පාලනය, ඒ කියන්නේ භුක්තිය සම්පූර්ණයෙන්ම දෙමව්පියන් අතේම තමයි තියෙන්නේ. මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේ ජීවිත භුක්තිය කියන අයිතිය නිකන් කටවචනට තියෙන දෙයක් නෙවෙයි. ඒක ඉඩම් රෙජිස්ට්‍රාර් ඔෆිස් එකේ ඔප්පුවේම නිල වශයෙන් සටහන් වෙනවා. ඒකේ තේරුම දරුවාටවත් අනාගතයේදී ඒ දේපල වෙන කෙනෙක් මිලදී ගත්තත් දෙමව්පියන්ව ඒ නිවසින් එළියට දාන්න නීතියෙන් කිසිසේත්ම ඉඩක් ලැබෙන්නේ නැහැ. හරි, දැන් අපි තවත් එක වැදගත් ආරක්ෂණ ස්තරයක් ගැන කතා කරමු. ඒ තමයි ලබා දෙන තෑග්ග ආපහු හරවන්න, ඒ කියන්නේ අවලංගු කරන්න පුළුවන්ද බැරිද කියන තීරණය. මේ දෙක අතර වෙනස අහසට පොළොව වගේ. අවලංගු කරන්න පුරුවන් ඔප්පුවකදී පාලනය සම්පූර්ණයෙන්ම දෙමව්පියන් අතේ. ඕනම වෙලාවක තමන්ගේ තීරණ වෙනස් කරන්න පුළුවන්. හැබැයි අවලංගු කරන්න බැරි ඔප්පුවකින් ඒ බලය සම්පූර්ණයෙන්ම අතහැරලා දානවා. ඒක හරියට ආපහු හැරෙන්න බැරි පාරක යනවා වගේ වැඩක්. මෙන්න මෙතන තමයි ඇත්ත ජීවිතයේදී ප්‍රශ්නේ එන්නේ. හිතන්න, දරුවාට ගෙයක් හදන්න හරි ව්‍යාපාරයක් පටන් ගන්න හරි ඍණයක් ගන්න ඕන වුණොත් බැංකුව කියනවා ඔප්පුව අවලංගු කරන්න බැරි එකක්ම වෙන්න ඕන කියලා. එතකොට දෙමව්පියන්ට තමන්ගේ ආරක්ෂාවයි දරුවාගේ අවශ්‍යතාවයයි අතරින් එකක් තෝරගන්න වෙන අමාරු තැනකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හරි. අපි හිතමු දැන් වෙන්න පුරුවන් නරකම දේ වුණා කියලා. අවලංගු කරන්න බැරි ඔප්පුවකින් දේපල දුන්නා. දැන් ප්‍රශ්නයක් වෙලා. එතකොට නීතියෙන් මොනවද කරන්න පුරුවන්? අපි ඒ ගැනත් බලමු. නීතිය හැටියට දැඩි අකෘතඥතාවය ඔප්පු කරන එක හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි. නිකන්ම නොසලකා හැරීමක් කතා නොකර හිටියට මදි. ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව පවා ශාරීරිකව පහර දෙන එක, මරණ තර්ජන කරන එක, එහෙමත් නැත්නම් මහලු දෙමපියල්ව අසරණ කරලා දාලා යන එක වගේ හරිම බරපතල කාරණා උසාවියේදී ඔප්පු කරන්නම වෙනවා. නීතිය දැන් හරිම පැහැදිලි. ඉස්සර වගේ දෙමෝපියෙකුට තමන්ව වෙන්න ඔප්පුවක් ලියලා පරණ එක අවලංගු කරන්න බෑ. අනිවාර්යෙන්ම දිස්ත්‍රික් උසාවියට ගිහින් නඩුවක් දාලා අධිකරණ නියෝගයක් ගන්නම ඕන.
මෙතන තුන්වැනි පියවර, ඒ කියන්නේ අර ලිස්පෙන්ඩන්ස් එක ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි කරන එක අතිශයින්ම වැදගත්. මොකද ඒකෙන් තමයි නඩුව ඉවර වෙනකල් දරුවා ඒ දේපල වෙන කාටවත් විකුණන එකේ නීතියෙන් නවත්ත ගන්න පුළුවන් වෙන්නේ. නීතියත් එක්ක වැඩ කරද්දී කාලය කියන්නේ හරිම භයානක දෙයක්. මෙතන තියෙනවා හරිම තදබල කාල සීමා දෙකක්. මේ දෙකෙන් එකක්වත් මගහැර ගන්න බෑ. ඔප්පුව ලියපු දවසේ ඉඳන් අවුරුදු 10ක් ඇතුළත සහ අර අකෘතඥ ක්‍රියාව වුණු දවසේ ඉඳන් අවුරුදු 2ක් ඇතුළත නඩුව දාන්න ඕන. මේ කොන්දේසි දෙකම එකට සම්පූර්ණ වෙන්න ඕන. එක දවසක් හරි පරක්ක වුණොත් නීතියේ දොරටු සදාහටම වැහෙනවා. හොඳයි එහෙනම්. අපි මේ කතා කරපු හැම දෙයක්ම එකට එකතු කරලා සාරාංශ කරගමු. දෙමෝපියන් හැමෝම මතක තියාගන්න ඕන රන් නීති 5ක් තියෙනවා. මේ ටික හොඳට මතක තියාගන්න. විශේෂයෙන්ම පළවෙනි එක, ඒ කියන්නේ ජීවිත භුක්තිය තමන් ළඟ තියාගන්න එක සහ පස්වෙනි එක මොනම දෙයක් කරන්නත් කලින් හොඳ විශ්වාසවන්ත නීතිඥයෙක් එක්ක කතා කරන එක අත්‍යවශ්‍යම දෙයක්. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේකයි. දරුවන්ට තියෙන ආදරය කොච්චර වටිනවත් නීතිය තීන්දුව ගන්න හැංගීම් මත නෙවෙයි. ඒවට පදනම් වෙන්නේ ලියකියවිලි සහ සාක්ෂි විතරයි. ඒ නිසා හැංගීම් වලට විතරක් ඉඩ නොදී නීතිමය දුරදක්නා නුවණින් තමන්ගේ අනාගතය අනිවාර්යයෙන්ම ආරක්ෂා කරගත යුතුමයි. අවසාන වශයෙන් මේක අපි හැමෝම හිතන්න ඕන ප්‍රශ්නයක්. ආදරය කියන බැඳීම රැකගන්නා ගමන් හැමෝගෙම අනාගතය සුරක්ෂිත වෙන විදිහට නීතිය පාවිච්චි කරන්නේ කොහොමද? සමහර විට මේ ගැන පවුලේ අයත් එක්ක විවෘතව කතා බහ කරන්න මේක හොඳම වෙලාවක් වෙන්නත් පුරුවන්.